හෙලෝ කොහොමද ඔයාලට? අද අපි බලමු මෙන්න මේ වගේ ලස්සන රෝස මලක් හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයාලගේ වූල් බෝලය සහ වූල් කටුව ගන්න. ඊට පස්සේ මම ඔයාලට කලින් කියලා දුන්නා වගේ අපි මෙන්න මේ විදිහට අල්ලගෙන මුලින්ම ස්ලිප් ස්ටිච් එකක් දාගන්නවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි චේන්ස් ගොතනවා. මේ විදිහට 1යි 2යි 3යි 4යි ඔය වගේ චේන්ස් 36ක් සම්පූර්ණයෙන්ම අපිට ගොතා ගන්න ඕන. මම ඉක්මනට ගොතාගෙන යන්නම්. ඔයාලට මතක ඇති අපේ කලින් වීඩියෝ එකේ චේන්ස් සහ ස්ලිප් ස්ටිච් ගෙතුවා. ඒක බලලා ගොතන්න. මෙන්න මේ විදිහට චේන්ස් 36ම ගොතාගෙන ඉවර කරලා අපි පළවෙනි චේන්ස් 5 1යි 2යි 3යි 4යි 5 පළවෙනි චේන්ස් 5 ස්කිප් කරගන්න ඕන. ඒ කියන්නේ යාලට කිසිම දෙයක් ගොතන්නේ නැතුව එයාලව ස්කිප් කරලා අපි පළවෙනි ඩබල් ක්‍රොෂේ එක විදියට 6 වෙනි ස්ටිච් එකට ඩබල් ක්‍රොෂේ එකක් දාගන්නවා. මෙන්න මේ විදියට ඩබල් ක්‍රොෂේ එක දාගෙන අපි ඊළඟට තියෙන ස්ටිච් දෙකක් ගණන් කරලා අරගෙන ස්කිප් කරගන්න ඕන. 1යි 2යි. ඊට පස්සේ තුන්වෙනි ස්ටිච් එකට ආපහු ඩබල් ක්‍රොෂේ එකක් දානවා. දැන් ඩබල් ක්‍රොෂේ එකට පස්සේ චේන්ස් 3ක් මේ විදියට දාගෙන ආපහු අර ඩබල් ක්‍රොෂේ එක දාගත්ත ස්ටිච් එකට, ඒ කියන්නේ සේම් ස්ටිච් එකට ඩබල් ක්‍රොෂේ එකක් අපි දාගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදියට ආපහු දෙන්නෙක් ස්කිප් කරලා තුන්වෙනි එක්කෙනාට ඩබල් ක්‍රොෂේ එකක් දාලා ආපහු චේන්ස් 3ක් ගොතලා ආපහු අර දාපු ඩබල් ක්‍රොෂේ එක තියෙන ස්ටිච් එකටම මෙන්න මේ වගේ ඩබල් ක්‍රොෂේ එකක් දාගන්න. මේ විදියට ඔයාලා මේ චේන්ස් දෙක ඉවර වෙනකම්ම ගොතලා ඉවර කරගන්න ඕන. මේ ස්ටිච් එකට අපි V ස්ටිච් කියලාත් කියනවා. ඔයාලා ඩබල් ක්‍රොෂේ ගොතන්න දන්නේ නැත්නම් අපිට කමෙන්ට් එකක් දාලා තියන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් කොහොමද ඩබල් ක්‍රොෂේ ගොතන්නේ කියලා දෙන්නම්. මෙන්න මේ විදියට අවසාන ස්ටිච් එකටත් ඩබල් ක්‍රොෂේ එකක් දාලා චේන්ස් 3ක් දාලා ආපහු අවසාන ස්ටිච් එක තියෙන තැනටම තව ඩබල් ක්‍රොෂේ එකක් දාලා ඉවර කරගන්නවා. එතකොට ඔයාලට මෙන්න මේ වගේ එනවා. ඊළඟ දවසේ අපි part 2 එකෙන් බලමු කොහොමද රෝස මල හදාගන්නේ සහ පෙති ටික හදාගන්නේ කියලා.